වෙනදා වගේම හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් අපේ YouTube channel එකට. අපි අද බලමු කොහොමද පැණි අලුව හදන්නේ කියලා. අපි හැමදාම හදන්නේ සුදු පාට අලුවනේ. අද වෙනසකටත් එක්ක පැණි අලුව හදමු. පැණි අලුව හදාගන්න මම මෙතන අරන් තියෙනවා හාල් පිටි කෝප්ප එකමාරයි, එනසාල් කුරුඳු, ඒ වගේම කජු ටිකක්, සීනි කෝප්පයයි. දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට කජු ටික පොඩ්ඩක් කබලේ බැද ගන්නවා. ඔයාලට මේකට රට කජු නම් පාවිච්චි කරන්න පුළුවනි. මෙන්න මේ ගානට කජු ටික බැදුනට පස්සේ මම මේ කජු ටික අයින් කරගන්නවා. දැන් මම ඊළඟට අපේ හාල් පිටි ටිකත් මේ විදිහට බැද ගන්න තමයි හදන්නේ. මේ විදිහට රත් වෙච්ච જાතියට අපේ මේ හාල් පිටි ටිකක් දාගමු. ඔයාලා මෙතනදී ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. සාමාන්‍ය මද රස්නෙකින් තමයි අපි මේක හදාගන්න ඕනේ. ඒ වගේම මේක එක දිගට හැඳි ගන්නත් අමතක කරන්න එපා. නැත්නම් මේක එක තැනක විතරක් කළු වෙනවා. අපි මේක ගොඩාක් වෙලා මේ විදිහට කලවම් කරන්න ඕනෙත් නැහැ. ටික වෙලාවක් කලවම් කරපුවාම ඇති. සාමාන්‍යයෙන් මේක පාට වෙනස් වීගෙන එන ප්‍රමාණය විතර වෙනකොටම අපි මේක ලිපෙන් බාගමු. එහෙම නැත්නම් මේක කළු වුණාම මේක රස නැහැ. හාල් පිටියක බැදගනිද්දී මේ විදිහට කැට කැට තියෙන එක වැඩි හිතන්න එපා. කොහොමත් ඒ විදිහට වෙනවා. අපි අපේ පැණි ටිකත් එක්ක මේක කලවම් කරනකොට මේ කැට ගතිය නැතිව යනවා. අපේ හාල් පිටි එක බැදිලා ඇති කියලා අපිට දැනගන්න පුළුවන් හොඳ සුවඳක් එනකොට. ඉතින් දැන් මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේකේ පාට අපි දැම්මට වඩා චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. මේ වෙලාවේදී තමයි අපි ලිප ඕෆ් කරගන්න ඕනේ. ලිප ඕෆ් කරගත්තත් මේක කලවම් කරන එක නතර කරන්න හොඳ නැහැ. මොකද මේකේ යටත් මේ විදිහට රත් වෙලා තියෙන නිසා දිගටම මේක කර වෙන්න බලනවා. ඒක නිසා අපි කලවම් කරගන්න එක නතර කරන්නේ නැතුව දිගටම කලවම් කරගමු. හරි, දැන් මම මේ විදිහට පැණි එක හදාගන්න තමයි හදන්නේ. ඒකට මම මුලින්ම සීනි ටිකක් එකතු කරගන්නවා. මේ වෙලාවේදී මේ සීනි ටික අපි හැඳි ගන්නෙ නැහැ. ඒ වෙනුවට මේක හැමතැනටම මේ විදිහට පැතිරෙන විදිහට අපි මේක තුනී කරගමු. ලිපේ ගින්දරත් ගොඩක් වැඩි කරගන්න එපා. හෙවුනොත් මේක කර වෙනවා. මම මේක කලින් තුනී කරගත්තේ. ඔයාලට පේනවා ඇති ටිකක් සීනි වැඩිපුර වැටුණු තැන්වල සීනි උඩ හරිය තිබිච්ච ඒවා දිය වෙලා නැහැ. පහළ තියෙන ඒවා හොඳටම දිය වෙලා තියෙන්නේ. ඒ පහළ තියෙන ඒවා කර වෙන එක වළක්ව ගන්න තමයි සීනි ටික ඔක්කොම එක ගානකට කරේ. එහෙම වුණාම ඔක්කොම ටික හරිම ලස්සනට කැරමල් වෙනවා. ඔන්න දැන් අපේ මේක කැරමල් වෙලා තියෙන්නේ. මම දැන් මේ වෙලාවේදී වතුර එකතු කරගන්නවා. චුට්ටු චුට්ටු තමයි මම වතුර එකතු කරගන්නේ. ඉස්සෙල්ලාම වතුර ටිකක් එකතු කරගෙන මේකේ මේ තියෙන පැණි ටික හොඳට දිය කරගන්නවා. හරි, දැන් ඊට පස්සේ අපි තවත් මේකට වතුර ටිකක් එකතු කරගමු. අපේ පැණියකට ඇති කියලා හිතන ප්‍රමාණයට වතුර එකතු කරගත්තාම ඇති. දැන් මම ඉතුරු සීනි ටිකත් මේකට මේ විදිහට එකතු කරගන්නවා. ලිපේ ගින්දර ගොඩක් වැඩි කරගන්නේ නැහැ තාමත්. මේ වෙලාවේදී මම එනසාල් කුරුඳු ටිකත් එකතු කරගන්නවා. ඔයාලා මේකේ රසට හරි සුවඳට හරි කැමති නැත්නම් මේක එකතු කරගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි මම හරිම කැමති එනසාල් වල සුවඳට. ඒක නිසා මම මේ දෙකක්ම එකතු කරගත්තා. අපි මේ පැණි එක විඩින් විඩ බලන්න ඕනේ මේක දැන් ඇතිද කියලා. ඇති වුණාම මේක මෙන්න මේ විදිහට වක් කරද්දී වතුර වගේ වැටෙන්නේ නැහැ. පැණි එකක් වගේ තමයි මේක වැක්කිරෙන්නේ.
මම ඔයාලට පෙන්නන්නම්කෝ කොයි විදිහටද මේක හරියටම වැක්කෙන්න ඕනේ කියලා. දැන් නම් ඔන්න අපේ පැණි එක හැදීගෙන එන්නේ. මේ වෙලාවෙදි මම අපි එකතු කරගත්තු වෙනසාල් උරුඹු අයින් කරගන්නවා. මම දැන් අපේ මේ සීනි පැණි එකෙන් චුට්ටක් මෙන්න මේ විදිහට වෙන භාජනයකට අයින් කරගන්නවා. ගොඩාක් අයින් කරගන්න එපා. බොහොම චුට්ටක් අයින් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති අපේ පැණි එක මෙන්න මේ විදිහට හැදෙන්න ඕනේ. මෙන්න පෙන එන විදිහට හැදුණා කියන්නේ අපේ සීනි පැණි එක හරියටම හරි. දැන් අපි බැදගත්තු අපේ හාල් පිටි ටිකත් එකතු කරගමු. ඔක්කොම ටික එකපාර එකතු කරගන්න එපා. පොඩ තමයි එකතු කරගන්න ඕනේ. දැන් මම කජු එකත් මේ වෙලාවෙදිම එකතු කරගන්නවා. ඔන්න දැන් මේක හයි වීගෙන තමයි එන්නේ. දැන් මම අර ඉතුරු කරගත්තු පැණි ටික මේ වෙලාවෙදි මේකට එකතු කරගන්නවා. දැන් මේ ටිකත් එක්ක හොඳට කලවම් කරගන්න ඕනේ. මේක දැන් පුළුවන් තරම් ඉක්මනට අපි තැනකට අරගෙන ගිහිල්ලා මේක තුනී කරලා කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ඇලෙනවා. ඔයාලට පේනවා ඇති දැනටමත් මේක හයි වෙනවා. හරිම ඉක්මනට මේක හයි වෙන නිසා දැන් අපි ඉක්මන් කරන්න ඕනේ. දැන් අපි යමු මේක කොහොමද වඩා ගන්න කියලා බලන්න. මම මෙන්න මේ විදිහ තැනකට ඉඩ තියෙන තැනකට ඉස්සලාම හාල් පිටි ටිකක් මෙන්න මේ විදිහට මම ඉහ ගන්නවා. ඔයාලට බෙදගත්ත හාල් පිටියකින්ම පොඩ්ඩක් ඉතුරු කරගන්න. මම අපි හදාගත්ත මිශ්‍රණයත් මේකට එකතු කරගන්නවා. මේක උඩටත් මම තව හාල් පිටි ටිකක් ඉහ ගන්නවා මේ විදිහට. ඔයාලට හිතෙනවා නම් පදම වරදී හරි එහෙම නැත්නම් ඉක්මනට මේක තුනී කරගන්න බැරි වෙයි හරි කියලා ඔයාලට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි එකතු කරගන්නත් පුළුවන්. මම තවත් හාල් පිටි ටිකක් මේකට උඩින් ඉහ ගන්නවා. අපි දැන් මේක ටික වෙලාවක් නිමෙන්න දෙමු. දැන් අපි ටික වෙලාවකට පස්සේ මේකේ කෑලි කපා ගමු. ඉස්සෙල්ලා මම කෑලි කපා ගන්න කලින් මේ විදිහට සලකුණු කරගන්නවා. ඔන්න මම කෑලි ටිකත් කපා ගත්තා. මම දැන් මේ හැම කෑල්ලකම හොඳට අපේ හාල් පිටි ටික ගා ගන්නවා. ඔයාලට මේක අවුරුදු කාලෙටවත් හදා ගන්න පුළුවනි. අපි හැමදාම හදන සුදු අලුව වෙනුවට කවුරුත් කැමති වෙයිනේ පැණි අලුවත් කන්න. අපි අපේ අලුව ටික පිඟානකට අස් කරගමුකෝ එහෙනම්. වැඩිපුර ගෑවිලා තියෙන හාල් පිටි ටික අයින් කරලා මේ විදිහට මම පිඟානකට අපේ අලුව ටික අස් කරගන්නවා. මම අද මේ අලුව ටික හදලා තියෙන්නේ තනි කෙනෙක්ට ඇති වෙන ප්‍රමාණයට. ඔයාලට මීට වඩා ඕනේ නම් මේ ගානට වඩා වැඩිපුර අරගෙන හදා ගන්නත් පුළුවනි.
ඔන්න එහෙමනම් අපි අපේ ආලුව ටික හදාගෙන ඉවරයි. මේ වගේම තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහිල්ලා එන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඒ වගේම ඔයාලා හදන්න කැමතියි කියලා හිතෙන තවත් කෑම තියෙනවා නම් පහලින් මට comment එකක් දාලා කියන්න. ඒ කෑම ඉස්සරහට මම අරගෙන එන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක්.